මේ ඉන්නේ ඇලිගේටර් කෙනෙක්. මේ ඉන්නේ ක්‍රොකොඩයිල් කෙනෙක්. මොකක්ද වෙනස? ඇලිගේටර් කියලා කියන්නේ වැඩිපුර මිරිදිය ගංගා වැව් සහ වගුරු බිම් ආශ්‍රිතව ජීවත් වෙන කිඹුල් විශේෂයක්. උගේ නාසය යූ හැඩයට පළලයි. කට වහගෙන ඉඳියත් උඩු දත් ඇන්ද පිටතට පේන්න තියෙනවා. ක්‍රොකොඩයිල් කියලා කියන්නේ මිරිදිය වගේම කරදිය ජීවත් වෙන්න පුළුවන් කිඹුල් විශේෂයක්. උගේ නාසය V හැඩයට දිගයි සහ තියුණුයි. කට වහගෙන ඉඳියත් උඩු ඇඳයි යට ඇඳයි දෙකම පිටතට පේන්න තියෙනවා. මේ ඉන්නේ ගෙම්බෙක්. මේ ඉන්නේ මැඩියෙක්. මොකක්ද වෙනස? ගෙම්බා කියලා කියන්නේ සිනිඳු තෙත් සමක් තියෙන උබේ ජීවියෙක්. උගේ දිග කකුල් නිසා ඌට ගොඩක් දුර පනින්න පුළුවන්. ඒ වගේම වැඩිපුර ජීවත් වෙන්න ප්‍රිය කරන්නේ ජලය ආශ්‍රිතව. මැඩියා කියලා කියන්නේ වියලි රළු සමක් තියෙන උබේ ජීවියෙක්. උගේ කකුල් කෙටි නිසා ගෙම්බා වගේ ගොඩක් දුර පනින්න නම් බෑ. ජලයෙන් ටිකක් ඈත් වුණු තැන්වල ජීවත් වෙන්න තමයි මේගොල්ලෝ වැඩියෙන්ම කැමති. මේ තියෙන්නේ වෛරසයක්. මේ තියෙන්නේ බැක්ටීරියාවක්. මොකක්ද වෙනස? වෛරසයක් කියලා කියන්නේ හරියටම පරපෝෂිතෙක් වගේ. ඒකට තනියම ජීවත් වෙන්න බෑ. ඒ නිසා මිනිස් ශරීරයේ සෛලයකට ඇතුල් වෙලා ඒ සෛලය පාවිච්චි කරලා Tamanගේ ගණනය වැඩි කරගන්නවා. ඒ වගේම බොහෝ වෛරස් අපිට විවිධ ලෙඩ රෝග ඇති කරනවා. එතකොට බැක්ටීරියාවක් කියලා කියන්නේ තනියම ජීවත් වෙන්නත් Tamanගේ ගණනය වැඩි කරගන්නත් පුළුවන් කුඩා ජීවියෙක්. හැම බැක්ටීරියාවක්ම හානි කර නැහැ. සමහර බැක්ටීරියා අපේ ශරීරයට ප්‍රයෝජනවත් වුණත් තවත් සමහර බැක්ටීරියා වලින් අපිට විවිධ ලෙඩ රෝග ආසාදන ඇති කරනවා. මේ තියෙන්නේ කැලයක්. මේ තියෙන්නේ වනාන්තරයක්. මොකක්ද වෙනස? කැලයක් කියලා කියන්නේ ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා ගස් සහ පඳුරු එකට වැඩුණු ප්‍රදේශයක්. සමහර කැලෑ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසාත් ඇති වෙන්න පුළුවන්. එතකොට වනාන්තරයක් කියලා කියන්නේ ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු විවිධ ගස්, සතුන් සහ ශාක ජීවත් වෙන ස්වභාවික පරිසර පද්ධතියක්. ඒ වගේම මේවා ඇති වෙන්නේ ස්වභාවිකව.